එහෙම දැනකොට ලස්සන ෆොටෝ වදිනවා. good morning යාළුවනේ. අපි යනවා අද නුවරඑළියේ ආපෞසරයක් මේ කලින් ට්‍රිප් එක නෙවෙයි. මේ දන්න දුරන කෙනෙක් ඉන්නවා යාළුවා. මේ අපි යනවා අද ප්‍රී ෂූට් එකට. එහෙම අර ඔෆිෂියල් ප්‍රී ෂූට් එකක් නෙවෙයි. ගිහිලි වෙලා මේ ඉන්න අපේ ෆොටෝග්‍රැෆර් මහත්තරු දෙන්න කොහොනිත් කනේ ආගරේට ගියා. මේ අපිම තමයි ඉතින් ඔක්කොම ටික කරගන්නේ. මේ නුවරඑළිය යන ගමන් වුණාම හරි අර මේ දවස්වල නෙළුමල් සීන් එක තියෙනවානේ. ඒකට හම්බෙන වෙලේ බලාගන්න try එකක් දෙනවා අපි නෙළුමල් එක්ක ෆොටෝ ටිකක් ගහගන්න. බලමු එහෙ නිකන් උදාගම්මනේ වගේලා තිබ්බොත් මේ ගහන්නේ නැහැ. මේ මොකද අර පහුගිය දවස් ටිකේ ලොං වීකෙන්ඩ් එකක් හම්බෙලා කැමරාව පුවාන් එහෙම. හරිද? පහුගිය දවස් ටිකේ ලොං වීකෙන්ඩ් එකක් හම්බෙලා ඕක අර උදාගම්මනක් වෙලා තිබ්බේ. අද එහෙම නොවේවා කියලා අපි හිතමු. එතකොට යන අතරමඟ දේවල් ප්‍රී ෂූට් කරන්නේ කොහොමද නම් මනම් ඔක්කොම ටික මැද්දේ පෙන්නන්න පුල් ආතල් එකක් තියේ. අපිට අදහනකුත් නේ අපිත් මේ අර Pinterest එකේ ෆොටෝ බලන්න මන්දවා දැන් යන්නේ. සද්දේ හරිනේ. එහෙනම් දියර වීඩියෝ එක සෙට්ලා ඉන්න. එහෙනම් මේ අපේ ප්‍රී ෂූට් වීඩියෝ එක. ජය වේවා. යාළුවනේ අපි ප්‍රී ෂූට් එක පටන් අරන් ඉන්නේ දැන් හරිද? අපේ සම්පත් ෆොටෝග්‍රැෆි මේවා. අඩු ලස්සනයි වා. අඩේ අර ලස්සනයි. ඒ කතාවේ මුල ඉඳලා ආදරේවි අපි හිටියා. එමහිනේ මගනවතා රම්බොඩ වැඩේ ගොඩ මේ මරු හොටෙල් එකයි. ඔයාලා ආවොත් දෙන්න මේ කට්ටියත් සුපිරි. මේ අපි දැන් ආපු වෙලාව මොකද කන්න බොන්න දෙයක් නැහැ. තාම තේ විතරයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි හැමෝත් යන්න කියලා බැලුවේ. ඉන්ඩෝ ගාල්ට හොටෙල් එකේ වෙන්න මොකද හොස්ටේ අද ටී බුෂ් හොටෙල් කෙන්කේ ටී බුෂ් හොටෙල් නේද බා මගනවතා නොකියාම පාරේ දුර ඇතුනා. ඕ කට් නවතන ඇති ගෙදර ගිහින් චානගේ කූඩල්ල චානක කූඩල්ලෝ එල්ලගෙන ෆොටෝග්‍රැෆර් වතුවක්ෂ රිංගගෙන යාළුවනේ ඔයාලා දැන් දකින්න යන්නේ අපිටත් ඇත්තට මෙච්චර ලස්සන ෆොටෝ වෙදලා නැහැ කවදාවත් නේද? හරිද? පාට්ට ෆොටෝ ටිකක් වැදුනා වක්. දැන් ඊළඟට තාක්ෂණ නේ ෆෝන් වලින් අර OnePlus එක ෆොටෝ ගහුවා. ඒව ගන්න එපා ඉතින්. පාට්ට කෑල්ලක් බඳින්න යන නිසා හොඳයි. ඉතින් ෆොටෝ ලස්සනයි. ඇත්ත වශයෙන්ම මගේ තියෙන අර කැරත් නැති වෙලා යනවා සුදුන නිසා මේ මට ඒ නිසා ලොකු ආබාධයක් නැහැ. මං කැතර හිටියද ලස්සන දුන්නේ එච්චර ප්‍රශ්නයක් නැහැ. ෆොටෝ එක බලන එක බලන්නේ සුදුනෝන දිහා. මට ඇත්තට ඒක පුදුම සාරයක් තියෙන්නේ මේ ෆොටෝ කැත වෙන්නේ නැහැ කවදාවත් සුදුනෝන ඉද්දි. දැතේ ගැවියා ගිය මගේ ආයේ නැනේ ඒ වගේ. මේ ෆෝන් එක මේ අතනේ. ඔව්. උඩට බලන්න. උඩ අපි උඩ. අතාරි මේ. සද්දදාව සද්දදාව වුණි මෙව තමයි ලව් එක වැස්සක් ගානේ හැඬුවා හැම වැස්සම මාට රිතුනා. එක රිතුමක් ගානේ දැනුණා නුඹ කී දේ මාට ඇසුණා. එක වැස්සක් ගානේ හැඬුවා හැම වැස්සම මාට රිතුනා. ඉන්න ඉනාහෙන් දෙපා අයියෝ මේ හදාගන්න එක රිතුමක් ගානේ දැනුණා නුඹ කී දේ මාට ඇසුණා.
හතයි. මේ අත මෙහෙම 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 තිය හරිද අර එතකොට හරි හරිද ඊට පස්සේ මම දෙනකොට අත හදා ගන්නයි. ඒවන ඕලෙල් කට ඊට ඔහොම කිස් දෙනවා. අත අයින් කරන්න. මේක ලැජ්ජාව අතයි. A few moments later. අප්පත් අපිට අප දෙන්නද දැල්ලේ රින්ගලා මේ ඔයාට තීරණවද? අයියා හඩියලා හිටියා. සම්පත්තර පඳුරකුඩ වාඩිලා හිටියේ හරිනේ බඩු හරි. නොගියොත් තා බුදු මේ හිනාවේ ස්වරගලපා මේ හිතේකි තනු ඇයුනා ඉඳලා බී දැස පෑවුවම වාහන දෙකට පැත්තෙන් දාලා වාහන ෂූට් එකක් ගහමුද මගේ දිහා රේ නිදිනේනා ලේවාගේ සංසාරේ බැල්මන් හෙලා සොයාලා වෙලා ඒක හරියන්නේ නැහැ ශ්‍රී ඒක නිකන් අර අයියෝ. ඒකත් ඉක්මන් වෙලා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා මේ ශානක ගැහුවා වීඩියෝ එකක් ඔයාලා දැක්කේ දැන් මොහොතකට කලින් ගහුව වීඩියෝ එකක් හරිද ආයේ ඉතින් සුපිරියෑ තද කොර පට්ට ආයින් අම්මට සිරියෑ ඔයාලගේ වෙන් කියනවා අනිවාර්යෙන් මෙහෙමයි මේ අපි විඩ් ස්ටඩියෝ ඇත්තරම අපිට පුළුවන් මේ කෙමිසු ගන්න පුළුවන් ෆිසික්ස් ගන්න පුළුවන් ෆොටෝ ගන්න පුළුවන් වීඩියෝ ගන්න පුළුවන් ඉවෙන් කවල් ගන්න පුළුවන් ඔය ඔයාට අර අලුත බැඳපු තව ජෝඩුව කරහින්නවා තාමේකට බඳින් ප්ලෑන් කරනවා අම්බෝ එතකොට අදවස එතකොට වැඩ ටික මං කියන්නේ අදවසට නම් ඉවරයි කොහොම හරි අද උදේ ඉත කාලත් නැහැ දවල්ට කාලත් නැහැ රෑටම තමයි එකපාර කන්න දින් දැන් වෙලාව 5යි හරියනම නුවරඑළිය වැඩ ටික නිමයි එතකොට මේ අද නම් ඇත්තට මේ නුවරඑළිය උපරිමයට සපෝට් එක දෙන පුදුම මොලයක් අංකල් ගානක් තියෙන්නේ පාර හරහට දැම්ම ගෙදමු කියලා අම්බෝ ඔන්න රත්නපුරේට ආවා ද ගණන්ගේ ෆොටෝ ගහන එක මෙච්චර අමාරුයි කියලා අත්තම තේරුණේ මේ ඊට පස්සේ කොහොමද දැන් අර කලින් ප්ලෑන් එක ගහලා තිබ්බේ මේ හෙට ඉතුරු භාගයක් කරන්නනේ හැමෝටම නිකන් අවශ්‍ය වෙද්දි ආයෙ ඕනේ නැහැ කියලා හරිද ඔය ටිකකින් කාලා වැඩේ ෂේප් එකක් දාගන්න. ඒතර මෙතනින් බ්ලොග් එකක් ඉවරයි මේ ෆ්‍රී ෂූට් එකක් ඉවරයි ඔයාලා ඔය බලපු ටික තමයි ඇත්තටම තියෙන්නේ සුදු නෝනාට හෙට ඕනේද මොන හරි නෑ ඕනේ නැද මොන හරි ඔයාට අද දවසේ මොන හරි කියන්න තියෙනවද හරි ඉවර කරන්න නැති නේද මේකෙන් බල හරි කරගමු කරගමු එහෙනම් හැමෝටම ගුණ බුස ජපුර එනම් ගිලම් ලෝකෙ හම මැරෙන්ට වගේ මහන්සීය හොඳ ගණන් රෑ කියන වෙලාව බය කරන්නට පෑකෝ 10:39යි එනම් හැමෝට ගුඩ් නයිට් බයි ගියා 3 days later. යාළුවනේ අපි ෆ්‍රී ෂූට් එක එදා කන්ටිනියු කරන්න හදන්නේ මේ සුදුනෝනට තව ෆොටෝ ගන්න ඕනේ කිව්වා ඕ මන් තමයි ෆොටෝ ගන්න ඕනේ කිව්වා අපි තව දවස් 6කින් විතර මෙතන මේක වෙඩින් එක එතනම අපි හිතුව පොඩ්ඩක් ෆොටෝ ටයක් ගහමු කියලා මේ එතකොට දැන් මෙතනින් හරව තියෙන්නේ මෙතන ගාව ෆොටෝ එක ගහද්දි එච්චර අම්මන සීන් ටිකක් තියෙන්නේ එහෙනම් අපි බලමු මෙතන මොකක්ද දෙන ෆොටෝ ෂූට් එක කියලා දැන්
තරඟකාර නිල්නුවන් හොරෙන් ඉඟි කළා ඔය නැතුවතරේ අතරමං වුණා ආදරේ නාමයෙන් පාට කළ නිසා මුළු ජීවිතේ වූවයා මනසෙම ඔබට ආදරේ කළා මගේ විතරයි මියන තුරුවයා මම සදා රකිනවා මාගේමයි නුඹ සදා සැනසුම නුඹ ළඟමයි සිතා මෙමා තනි වුණු හිත නුඹ ළඟින් පියා අද බලා සිටිමිම ආදරේ දිවිතුරා මා හද බැඳි කෝඩුකාර සිහිනේ රාසේ ලියවුණි සිතමත්සේ ඔබමයි දෙවඟන මගේ අරනේ පවසමි ඔබ මගේ කෝඩුකාර සිහිනේ රාසේ ලියවුණි සිතමත්සේ ඔබමයි දෙවඟන මගේ අරනේ පවසමි ඔබ මගේ